පුරුදු විදිහටම ආයිබුවන් කියලා පිළිගන්නවා ගිහාන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවෝ ඔන්න සෑහෙන කාලයකට පස්සේ මම හිතන්නේ මාස දෙකකට පස්සේ තමයි channel එකට වීඩියෝ එකක් දාන්නේ. ඊට වැඩි වුණත් අඩු නෑ. ඉතින් ඒකට හේතුව තමයි අත්‍තරම මම මේ channel එකත් එක්ක පට්ට විදියට බිසි වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලා දැන් කල්පනා කරනවා ඉතින් channel එකට වීඩියෝ එකක් දාන්නේ නැත්නම් මේ මිනිස්සයා කොහොමද මෙහෙම බිසි වෙන්නේ කියලා. ඉතින් අත්‍තරම බිසි වෙන හේතුව තමයි ඔයාලා දන්නවා මම සුවඳ කුඩු එකක් ජීවම් කරන නිදානකින් ගත්ත පුස්කොළ පොතකින් ලබාගත් රහස් වට්ටෝරුවකින්. ඉතින් අත්‍තරම ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් මේ වෙනකොට සාමාන්‍ය මම දවසකට සුවඳ කුඩු කිලෝ 30ක් විතර ඩිලිවර් කරන්න දාන්න ඕනේ. ඉතින් තනි මම මේ හැමදේම කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි channel එකට වීඩියෝස් දාන්නෙත් නැත්තේ. ඉතින් ඉදිරියේදී අඩුපාඩු ගොඩාක් හදාගන්න මම බලනවා. ඉදිරියේදී ඔයාලා වෙනුවෙන් ඉදන් සම්බන්ධ වීඩියෝස් අරන් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මට මෙන්න මේ වීඩියෝ එක දාන්න හේතුව මෙන්න මේ කාසිය. දැන් ඔයාලා බලන්න මොකද්ද මේ කාසියක් තියාගෙන කරන්න කියලා. ඉතින් මෙන්න මේ කාසිය ඔයාලා ගාව තියෙනවා නම් මෙන්න මේ කාසිය රුපියල් 50000ක මුදලකට මම මිලදී ගන්නවා. ඉතින් අතර මම නෙවෙයි මේක මිලදී ගන්න. මේ චීනෙන් එනවා පිටරට කෙනෙක්. එයා තමයි මේ කාසිය මිලදී ගන්න. මේක චීන කාසියක්. මේක යුවාන් කාසියක්. හරිද? මේක යුවාන් කාසියක්. මෙන්න මේ පැත්තේ නිකන් අර මේ මල් ස්වරූපයක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක 2013 මේ තියෙන්නේ. මේක 2013 කාසියක්. මෙන්න මේ කාසිය ඔයාගෙත් කාසිය එකතු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔන්න WhatsApp නම්බරේ උඩ වැටේ. ඒ නම්බර් එකට අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්න. ඉතින් කෙනෙක් මොකද මගේ කාසි වීඩියෝ වලටත් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. සමහරු කියලා තිබ්බා මේවා දෙන්න එපා. මේවා කාලයක් යනකොට කෝටි 20 30 ගන්නවයි කියලා. ඉතින් එහෙම ඔයාට හිතෙනවා නම් මොනම හේතුවෙන්වත් මට මේ කාසිය ලබා දෙන්න එපා. මොකද එහෙම කාසි ගත්ත කවුරුත් මං අහලා නැහැ කෝටි 20 30 දීලා මේ වගේ කාසියක් ගන්නවයි කියලා. දැන් ඔය පිටකොටුවට ගියත් අපේ 750 7 වගේ කාසි පිටකොටුවේ කඩයක් තියෙනවා රුපියල් 100ට 150ට මිලදී ගන්නවා. එහෙම නැතුව මේ කෝටි ගණන් වලට ගන්නෙ නැහැ. ඉතින් ඔයා මතක ඇති මං කලින් කාසි වීඩියෝස් දාලා තිබ්බා. ඒ කාසි මං ඇත්තටම ඒ කිව්ව මුදල් වලට ගත්තා. ඒකට අදටත් මට කතා කරන දැන් අවුරුදු 5ක් විතර ඇති මේ වීඩියෝ එක දාලා. ඉතින් ඊට පස්සේ තමයි මට දැන් මේ වීඩියෝ කරන්න කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. එයා ඉක්මනින්ම ලංකාවට එනවා කියලා තියෙනවා. මෙන්න මේ චීන යුවාන් කාසිය. මේක 2013 හොඳට බලා ගන්න ඩීටේල් ටික. මෙන්න මේ ඩීටේල් ටික තියෙන්න ඕනේ. බලන්න ඔය කාසිය එකතුවේ මෙන්න මේ කාසිය තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ පැත්තේ මෙන්න මේ විදිහට තියෙන්නේ. බලන්න තියෙනවා නම් මේ කාසිය රුපියල් 50000කට ගන්නවා. එතකොට ගන්නකොට මෙහෙමයි. ඔයා මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න කෝල් ගන්න එපා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න මෙන්න මේ කාසිය තියෙනවායි කියලා. ඊට පස්සේ මම බලලා ළඟම තැනින් කාසිය ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න කොයි පැත්තටද කාසිය තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මම ඔයාලා ළඟට ඇවිල්ලා මේ කාසිය මිලදී ගන්නවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේක පිටරටකට යන්නේ. මුලින්ම කියන්න මේක පිටරට කාසියක්. මේක පිටරටට තමයි යන්නේ. මේකේ ලංකාවේ මුදල. ඒ කියන්නේ මේ කාසිය ලංකාවේ මුදලින් මම ඊයේ බලනකොට මේක රුපියල් 4යි. එතකොට අද බලද්දි රුපියල් 40යි. ඒ කියන්නේ විනිමය අනුපාතයත් එක්ක මේ කාසිය ගණන් වෙනස් වෙනවා. ඉතින් බලන්න ඔයා ගාව මේ කාසිය තියනවාද කියලා. තියෙනවා නම් ඔයා WhatsApp එකට ගිහිල්ලා මගේ මේ උඩ වැටෙන නම්බරයකට නම්බර් එක අරගෙන WhatsApp සේව් කරගෙන මට මේ කාසිය පැහැදිලි ෆොටෝස් ටිකක් දාන්න. පැහැදිලි ෆොටෝස් ටිකක් දාන්න මලකඩ කාච්චා. එතකොට බීම තිබිලා හින්දේ මේ පේඩ් වෙච්ච ඒවා ගන්නෙ නෑ. හොඳ ඔරිජිනල් කාසිය විතරයි ගන්නෙ. ඉතින් ඔයාලට පේනවා ඇති කාසිය. අනිවාර්යෙන් ඔයා ගාව තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ කාලයක් ඇතුළත ඔයා ළඟටම ඇවිල්ලා මුදල් ලබා දීලා මෙන්න මේ කාසිය මිලදී ගන්නවා. හරිද? බලන්න ඔය කාසිය එකතුවේ තියෙනවද කියලා. අර මං කිව්වා වගේ කෙනෙක් හිතනවා නම් මේ කාසිය ඉදිරියේදී සාමාන්‍යයෙන් කෝටි ගණන් වලට අලු වෙයි කියලා මොනම හේතුවෙන්වත් මේ කාසිය මට දෙන්න එපා. මොකද මේ මගේ අර මං කිව්වා වගේ කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. අනේ උඹලා ඔය 750 කාසි දෙන්න එපා. ඔවා කාලයක් යනකොට කෝටි 20 30 වෙනවා. ඕංගම ගොඩාක් මැසේජ් තිබුණා. ඉතින් මේ මිනිස්සුන්ට මං චෝදනා කරන්නේ නැහැ. ඉතින් ලොකු ගණන් වලට මේ කාසිය ගන්නෙ නැහැ. මේ ඕනනම් උපරිම රුපියල් 50000කට මේ කාසිය අලෙවි කරන්න පුළුවන්. ඒකයි යාළුවා කිව්වේ මට ගන්න කියලා. මේ ඉතින් මම ඔයාලගෙන් ගන්න බොරු කියන්න ඕනේ නැහැ. මමත් දැන් මේ කාසිය මම ඔයාලගෙන් අරගෙන සාමාන්‍යයෙන් මමත් මේකෙන් 10000ක් විතර තියාගෙන තමයි බිස්නස් කරන්නේ. ඉතින් එහෙමනේ බිස්නස් කරන්නේ. එහෙම නැතුව ගෙඩි පිටින්ම මේ 50000ට අරගෙන 50000ට විකුණනව නෙවෙයිනේ. ඒතකොට මමත් පොඩි ගාණක් තියාගෙන තමයි මේ දේවල් කරන්නේ. හරිද? ඉතින්කට ඔයා ගාව මේ කාසිය තියෙනවා නම් බය නැතුව මට කතා කරන්න. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම ඔයා ගාවටම ඇවිල්ලා මේ කාසිය මිලදී ගන්නම්. කිසිම හිතවත්කමක්
මත මේ කාසිය ගන්නෙ නෑ. නැත්තම් මේක දාපු ගමන් මට කතා කරයි ගොඩක් කට්ටිය. අයියේ මං ඔයාගෙන් මෙහෙමයි මං ඔයාගේ ෆෑන් කෙනෙක් මෙහෙම මං ගාව දෙනවා ගන්න කියලා. එහෙම මොනම හේතුවකින්වත් ගන්න නෑ. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒකත් මතක් කරන්න ඕනේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා මේ WhatsApp එකට message එකක් දාන්න. එතකොට අනිවාර්යයෙන්ම මම මේ කාසිය මිලදී ගන්න ඔයා ගාවටම එනවා. හරි එහෙනම් වීඩියෝ එක අදට නවත්තන්නම්. ඉදිරියේදී අනිවාර්යෙන් වීඩියෝස් අරන් එනවා. අනිවාර්යයෙන්ම channel එක sub කරලා තියාගන්න. ඉදිරියේදීත් මේ වගේ කාසි වීඩියෝස් එයි. මොකද ලංකාවේ කාසිත් ගොඩක් ඉදිරියේදී මට මිලදී ගන්න සිද්ධ වෙයි කියලා පොඩි මේකක් තියෙනවා. මොකද බය කෙනෙක් ඉන්නවා දැනට. අපි බලමු ඉදිරියේදී මේ කාසි කොහොමද යන්නේ ගාන යන්නේ කොහොමද කියලා. හරි එහෙනම් වීඩියෝ එක නවත්තන්නම්. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ෂෙයා පාරක් දාන්න. ඔයාගේ යාළුවා අතෙත් තියෙන්න පුළුවන්. ඔයා ගාව නැති වුණත් අනිවාර්යයෙන්ම ෂෙයා පාරක් දාන්න. එතකොට එයාලා හරි කීයක් හරි හොයා ගන්නවනේ. හරිද? ඔයා ගාව නැත්තම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.